අර යටිපතුලේ පුරාවටම දැනෙන බවක් ඇති වෙනවා නේ. දැනෙන බව තමයි සිත කියලා කියන්නේ. කකුල කියන්නේ මස් ටිකට. එහෙම හිතන්නකෝ. අර ඝන බව කියලා කියන්නේ ඔය ටයිල් එකේ තියෙන ඝන බවට. එතකොට ඒ ඝන බව, ඒ කියන්නේ ඒ පටවි ස්වභාවයයි, පටවි ධාතුවයි, ධාතුව කියන්නේ ස්වභාවය කියන එක. ඒ පටවි ධාතුවයි ඊළඟට කකුලේ තිබ්බු ඒ පටවි ධාතුවයි දෙන්න එකට ගෑවෙනවා අතරක් නැතුව. එතකොට ඒකේ ඒ දෙන්න ගාවට තමයි අර පටවි දැන් කකුලේ තියෙන පටවි ධාතුවේ තියෙනවා මේ දැනෙන බව ඇති වෙන්න පුළුවන්, සිත පහළ වෙන්න පුළුවන් ඔපයක්. ඒ පටවි ධාතුවේ. ඒකේ තමයි අර කම්බියක විදුලියක් වාගේ මේ දැනෙන බව කියන එක හටගන්නේ. පැහැදිලිනේ? ඒතර මේ තුන් දෙනාගේ මොකක් හරි පුද්ගල සම්බන්ධතාවයක් නෑදෑකමක් තියනවද? එහෙම නැත්නම් මේ තුන් දෙනා තුන් පැත්තක ඉඳලා